ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දෙවන අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. එහිදී 2026 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සමස්ත මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 3,42,000ක් වියදම් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා තමයි ජනාධිපතිතුමා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කරේ. කඩවත මීරිගම අධිවේගී මාර්ගයට රුපියල් මිලියන 66,150ක්, පොතුහැර සිට රඹුක්කන මධ්‍යම අධිවේගී කොටස වෙනුවෙන් රුපියල් මිලියන 10,500ක්, රඹුක්කන හා ගලගෙදර කොටස දේශීය අරමුදල් වලින් ඉදිකිරීමට රුපියල් මිලියන 20,000ක්, කුරුණෑගල දඹුල්ල අධිවේගී මාර්ගය ඉදිකිරීමට මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙන බව තමයි ජනාධිපතිවරයා සඳහන් කරේ. ඒ වගේම ප්‍රවාහනයේ ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 67,000ක්ද, දුරගමන් සේවා බස් රථ 600ක් වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක්ද, ඩිපෝ හා වැඩපොළවල් සඳහා රුපියල් මිලියන 790ක් වශයෙන්ද, දුම්රිය දෙපාර්තමේන්තුවට නව ඩීසල් බලවේග කට්ටල 5ක් ලබා ගැනීමට රුපියල් මිලියන 3,300ක් වශයෙන්ද වෙන් කිරීමට යෝජනා කරන බව තමයි ජනාධිපතිවරයා සඳහන් කරේ. ඒ වගේම නව ජල ව්‍යාපෘතියක් ලුණුවන් වෙහෙරේ ඉදිකිරීමට රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙන බව තමයි ජනාධිපතිතුමා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කරේ. පානීය ජල සැපයුම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 85,000ක්ද, පානීය ජල පහසුකම් සැපීමේ ව්‍යාපෘති වෙනුවෙන් පුද්ගලික අංශයේ යෝජනා ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බව තමයි ජනාධිපතිවරයා සඳහන් කරා. වතුකම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,350 ලබන වසරේ ජනවාරි සිට 1,550 දක්වා වැඩි කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කරා. ඒ වගේම රජය විසින් දෛනික පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 200ක් ගෙවීමටද, එවිට වැටුප රුපියල් 1,750ක් දක්වා වැඩිවීමට නියමිත බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරා. දීවර වරායන් සංවර්ධනයට රුපියල් මිලියන 1000ක්ද, වාලච්චේන දීවර වරාය සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 350ක් වශයෙන්ද, දීවර ආරක්ෂාව සහ නවීන තාක්ෂණය ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වශයෙන්ද, පසුවස්වනු හානිය අවම කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 500ක්ද, මසුන් ගැවසෙන ස්ථාන දීවර ජනතාවට දැනුම් දීමට රුපියල් මිලියන 100ක් වශයෙන්ද, ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 100ක් වශයෙන්ද වෙන් කිරීමට බලාපොරොත්තු වෙන බව ජනාධිපතිවරයා සඳහන් කරා. මෙවැනි වීඩියෝ ඉදිරියටත් නරඹන්න අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.